good morning ඔයාලට කොහොමද මම වීඩියෝ එකක් කරන්න හිතුවා මම අද වීඩියෝ කරන්නේ මගේ ගෙදර මම කැමති ඇත්තටම ලස්සනට පිළිවෙලට තියාගන්න ඔයාලත් කැමති ඇති ලස්සනට පිළිවෙලට තමන්ගේ ගෙදර තියාගන්න මට තියෙන්නේ පුංචි ගෙදරක් වුණත් ඒක ලස්සනට තියාගන්න මම කැමතියි මේ ඉන්නේ මගේ දුව මේ තියෙන මගේ පුංචි ගෙදර ඔයාලත් කැමති ඇති ලස්සනට තමන්ගේ ගෙදර තියාගන්න මම හිතනවා මගේ වීඩියෝ එක බලලා ඔයාලත් කැමති නම් කමෙන්ට් කරන්න ලයික් කරන්න මේ තියෙන මගේ පුංචි ගෙදර මේකේ තමයි අපි ඉන්නේ ඔයාලට හිතෙනවා නම් මම වගේ පිළිවෙලට ඉන්න ගොඩක් හොඳයි අපිට තියෙන මහා ලොකු ගෙවල් නෙමෙයි වුණත් ලස්සනට පිළිවෙලට තියාගන්න පුළුවන් මගේ මහත්තයාගේ බපල් දෙක ඔයාලත් කැමති නම් ලස්සනට පිළිවෙලට තියාගන්න ගොඩක් හොඳයි ජීවිතේට පිළිවෙල එතකොට ලස්සන කියන දේ ගෑනු ළමෙක් වුණත් කොහොමත් ලස්සනට පිළිවෙලට ඉන්න එපාය පවුලක් ලස්සන වෙනවා එතකොට ජීවිතේ හැම දෙයක්ම පිළිවෙලයි කියලා දැනනවනේ මේ තියෙන මගේ පොඩි කුස්සිය මං ඉතින් පිළිවෙලට තියාගන්න කැමතියි මගේ ගෙදරට යන අය වුණත් කියනවා ඔයා ලස්සනට පිළිවෙලට තියාගන්නවා කියලා ඉතින් මට සතුටුයි මොකද මගේ අම්මා තමා ගොඩක් මට පිළිවෙල කියලා දුන්නේ මම පොඩිවට මැස්සක් ගැහුවා මට හිරමනයක් තිබ්බේ නෑ ඇත්තටම කිව්වොත් මං හිරමනයක් මට තිබ්බේ නෑ මං අම්මලා ගෙදරින් තමා පොල් ගාගෙන ආවේ මට ඉතින් නිකන් ඉදින් හිතුණා මං හිරමනයක් හදන්න ඕනේ මට ඇත්තටම කිව්වොත් මට තියෙන පොඩි කුස්සියක්නේ මෙතනින් ආවහම මේ තියෙන සාලේ මේකේ තමයි අපි ඉතින් දවල්ට ඉන්නේ මං උදේට උයා ගත්තා මොකද දැන් නම් හැදුවේ මං පරිප්පු හොද්දක් විතරයි මොකද අද අපේ බඩේරුංගු වලට පොහොර දානවා ඒ නිසා මම වත් චුට්ටක් උයා ගත්තා තව පරිප්පු හොද්දකුත් හැදුවා තව මොන හරි හදන්න ඕනේ මේ ඉතින් තියෙන මගේ පොඩි කුස්සිය ඔයාලා කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් එච්චරයි ඔයාලා සතුටින් ලස්සනට ඉන්න අදට ගිහිල්ලා එන්නම් ඔයාලට සුබ දවසක්